අයිබෝවන් ද වොයිස් channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. දවසෙත් ඉතින් ඔන්න අද අපි ඔයාලට කියලා දෙන්නේ මොකක්ද? මම පෝස්ට් කීපයක්ම දැම්මා, වීඩියෝස් කීපයක්ම කරා ඔයාලට ChatGPT එක ෆ්‍රී යූස් කරන විදිය කියලා දෙනවා. නැත්නම් ඔයාලට මුදල් නොගෙවා මේක භාවිතා කරන්න මාසයක් අරගන්න. මාසයක් යූස් කරන විදිය කියලා දෙනවා. මේකට මාසයක් ෆ්‍රී මේක යූස් කරන්න පුළුවන්. හරිද? මාසෙන් පස්සේ ආයිත් ඔයාලට මේ මෙතඩ් එක යූස් කරලා දිගටම මේක කන්ටිනියු කරලා යන්න පුළුවන්. ඉතින් ChatGPT එකෙන් දෙන කාලෙත් එක්ක තමයි ඔක තීරණය වෙන්නේ. අපි දන්නේ නැහැ කොච්චර කාලයක් මේ ඔෆර් එක යාලා දෙනවද කියලා. හැබැයි එතකන් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒක තමයි chance එක. හැබැයි මේකේ පොඩි මෙතඩ් ටිකක් තියෙනවා. මේ ස්ටෙප් ටික හරියටම කම්ප්ලීට් කරලා යුතුයි මේක ඔයාලට ගන්නකොට. මේක තුලට ඉමේජ් ජෙනරේෂන් කරන්න පුළුවන්. අන්ලිමිටඩ් chat කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ තියෙන ෆීචර්ස් ටික ඔක්කොම යූස් කරන්න පුළුවන්. හැබැයි මේ ඔෆර් එකට දෙන සෙට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් 20ක් විතර ගෙවලා අපි ගන්න පැකේජ් එක තමයි අපිට මේ ෆ්‍රී ඔෆර් එකක් විදියට හම්බ වෙන්නේ. හැබැයි මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක් හම්බ වෙන්නේ. කියන්නේ මාසෙක එක දිගට ට්‍රයල් වර්ෂන් එකක් විදියට යූස් කරන්න පුළුවන්. no problem issues නෑ, සස්පෙන්ඩ් වෙන්නේ නෑ, සල්ලි වලට ගන්න දෙයක් නෑ, රුපියලකට වියදම් නම් වෙන්නේ නෑ කියන එකට මම ඔයාලට ගැරන්ටි වෙනවා. හැබැයි මේකේ ඔයාලට යූස් කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන්ම යූස් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලට මම Grok එකකින් අන්ලිමිටඩ් වීඩියෝ හදන්න පුළුවන් ක්‍රමෙත් කොහොමද කරන්න කියන එකේ පොඩි අයිඩියා එකක් දෙනවා. ඒකත් අහගන්න ඕන නම් වීඩියෝ එක ඉවරටකම් බලන්න. එතකොට ඔයාලට ChatGPT එකත් ෆ්‍රී යූස් කරන්න හම්බ වෙනවා. ඒකෙන් හදන prompt එකෙන් ඔයාට අන්ලිමිටඩ් වීඩියෝ ජෙනරේෂන් කරන්න ඔයාගේ Facebook එකේ CM රෝල් එක ගන්න අවශ්‍ය ටිප් එකක් දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කොහොමද ChatGPT එක ෆ්‍රී යූස් කරන්නේ, නැත්නම් ෆ්‍රී අරගන්න ඕනේ විදිය බලන්න. මම මේ කියලා දෙන විදියට නැත්නම් මේ වීඩියෝ එකේ මම ඔයාලට ස්ක්‍රීන් වීඩියෝ එකක් සම්පූර්ණ ප්ලේ කරලා පෙන්නනවා. මේ විදියට ඔයාලට පුළුවන් ChatGPT එක අරගන්න ඒ ස්ටෙප් එක කම්ප්ලීට් කරන්න. මොනවම හරි ප්‍රශ්නයක් තියුණොත් අපේ WhatsApp group එකට ඇවිල්ලා ඩිරෙක්ට් මාව contact කරන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට සපෝට් කරනවා. මේක බැරි දෙයක් නෙවෙයි, මේක පුළුවන් එකක්. මම personally ගත් එකක්. මම මේක ගොඩක් try කරලා ගත්තේ. හැබැයි ඔයාලට කියලා දෙනවා ඒක. මම සෑහෙන try කරා මේක method එක අල්ලගන්න. නමුත් මේක කටි දැනන් ඉන්න වැඩි මම හොයාගත්ත විදිය මම මේ කියන්නේ. ඒක ඔයාලට කියලා දෙනවා. එහෙනම් මේ විදිහට මේක use කරන්න අපි යමු. එහෙනම් කොහොමද වැඩි වෙන්නේ කියලා බලන්න. විඩියෝට යන්න කලින් The Voice with you අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. right, අපි එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ VPN එකක් ඕනේ මේ වැඩේට. ඔයාලට mobile version එකක් තියෙනවා නම් Winscribe Turbo වගේ එකක් free download කරගන්න පුළුවන්. free download කරගෙන ඒකෙත් ඔයා use කරන්න ඕනේ. මම දාලා තියෙන්නේ කැනඩාව. හරිද? ඔයාලට USA, New Zealand, Netherlands හරි මොකක් හරි දාන්න පුළුවන්. මොන්න මම මෙතනදී කැනඩාව තමයි වැඩේට භාවිතා කරන්නේ. කැනඩාව දාගෙන ඔයා බ්‍රවුසර් එකේ සර්ච් කරන්න Outlook කියලා. Outlook කියලා සර්ච් කරාම ඔන්න වගේ පේනවා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා වෙන ටැබ් එකකට අරගත්තම මෙන්න මේ වගේ එකකට එනවා. එතනදී create new account කියන එක දෙන්න. ක්ලික් කරලා එක වෙන ටැබ් එකකට අරගෙන දැන් ඔතනදී ඔයාලට තියෙන්නේ ඔයාගේ නම මුලින්ම දාලා තියෙන නම දැම්මම මේල් එක Outlook කියලා දාගත්තා. next කරා. ඊට පස්සේ ඔතෙන්ට password එකක් දාගත්තා. ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් ඔන්න ඔතනදී ඔයාලට කැනඩාව එක එහෙම තියෙන්න ඇරලා උපන්දිනයක් දාගන්න 2003 2000 හරි 87 හරි ඕන එකක් දාලා next කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ නමක් දාන්න තෙන්ට. කැමති නමක් දාගන්න. දැන් මම දානවා The Voice කියලා දාගන්නවා. ඊට පස්සේ last name එක ශ්‍රී ලංකා හරි කැනඩා හරි මොකක් හරි එකක් දාගන්න. දාලා next කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතනදී ඔයා human කෙනෙක් කියලා check කරනවා. එතනදී ඔයාලට කරන්න තියෙන ඔක click කරාම ඔතනදී load වෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔතන okay එක දෙන්න. දුන්නාට පස්සේ ඔන්න අපි දැන් Microsoft account එක ඇතුළට යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ChatGPT එකට යන්න. හරිද? ඔතනින් ඉස්සෙල්ලා log වෙන්න තියෙනවා. ওই ටික normally log වෙන්න. ඊට පස්සේ දැන් තාම log වෙනවා. ඊට පස්සේ ඔතනින් continue with Microsoft account එකට දීලා දැන් ඔතනදී කියන්න කාරණයක් තියෙනවා. ඔයා කලින් ChatGPT එක open කරගෙන එතනදී sign up මේ ඔයාලට side එකේ පේනවා ඇතුලේ sign up for free කියලා අන්න එක click කරන්න. එතකොට ඔතෙන්ට එනවා. ඔතෙන්ට ආවා. ඔතෙන්දී දෙන්න continue with Microsoft කියලා අන්න එක click කරන්න. ඒක click කරලා ඉවර වෙලා මෙතනින් ඔයාලට ඇතුළට ChatGPT එක ඇතුළට login එක හම්බ වෙනවා. ඔතනදී username password දෙන්න තුනොත් username password එකක් දීලා ඇතුළට යන දැන් accept කරා
මෙතන දිවාදා ගන්න කැමති නමක් දාගෙන මම ඔය The Voice Canada කියලා දාගන්නවා. ඊට පස්සේ බර්ත්ඩේ එකත් 2000 හරි 2005 හරි 2003 හරි කැමති එකක් දාලා ඔන්න මම කන්ටිනියු දෙනවා. හරිද? ඊට පස්සේ ඔය ටික ස්කිප් කරන්නත් පුළුවන්, කන්ටිනියු කරන්නත් පුළුවන්. මම ස්කිප් දී කරනවා. දැන් ඔන්න ඔතනදී try for 13 days කියන එක ක්ලික් කරන්න. හරිද? ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයා ChatGPT එක ඇතුළට යනවා. ඒකේ පේමන්ට් තියෙන තැනට යන්නේ. හරිද? මෙතනදී මතක ඇතුව මම හෝල් කරා. ඔතනදී මතක ඇතුව උඩම තියෙනවා කාඩ් පේමන්ට් ටික ඇඩ් කරන්න. අර මම කිව්ව විදියට ඔයාගේ වැඩ කරන්නේ නැති වැඩ කරන එකක් වුණත් කමක් නැහැ. මේ ටික ඇඩ් කරන්න මෙතන. ඊට පස්සේ ඔයාට ඔතන පේනවා country of region කියන එක කැනඩා. ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. මම ඇඩ්‍රස් ලයින් 2 එකක් දාලා තියෙනවා. ඊට පස්සේ සිටි එකක් දාලා තියෙනවා, ප්‍රොවින්ස් එකක් දාලා තියෙනවා. මේක ඔයාට වෙබ් එකේ සර්ච් කරන්න පුළුවන් කැනඩා ෆ්‍රී ඇඩ්‍රස්. එහෙම නැත්නම් ෆේක් ඇඩ්‍රස් කියලා. අන්නේ ෆේක් ඇඩ්‍රස් කියන එක ආවම මෙතෙන්ට මේ ටික මේ පිළිවෙලටම තියෙනවා එතන. හරිද? ඒ ටික මෙතෙන්ට දාන්න තියෙන්නේ. ෆේක් ඇඩ්‍රස් කියලා සර්ච් කරලා බලන්න. සර්ච් කරාම ඒ ටික ඔයාට පේන්න තියෙනවා. මම ඉන්නක සර්ච් කරලා පෙන්නන්න. දැන් මේක බලන්න. මේක තියෙනවා ස්ට්‍රීට් කියලා. මේක ස්ට්‍රීට් කියන එකේ මේ 95 28 25 කියන එක ඇඩ්‍රස් ලයින් 1 එකට දෙන්න. මේ HWY කියන එක ඇඩ්‍රස් ලයින් 2 එකට දෙන්න. සිටි ටවුන් කියන එක මේකට දෙන්න. ස්ට්‍රීට් ප්‍රොවින්ස් රීජන් කියන එක මේ ටිකට දෙන්න. සිප් කෝඩ් එක මේක දෙන්න. ඒ ටික දුන්නම් ඇති. දැන් මම මේක ඔයාලට පේනවා. අමින්න. දැන් මේක බලන්න මේ ඇඩ්‍රස් ලයින් එකට මම මුල් කෑල්ල දුන්නා. ඇඩ්‍රස් ලයින් 2 එකට අර පොඩි කෑල්ල දුන්නා. සිටි එක මේක දැම්මා. ප්‍රොවින්ස් එක මේ ටික දැම්මා. මෙන්න මේ ටික දාලා ඉවරලා මෙතනින් ඔතනට subscribe එක දුන්නාම ඔතන එනවා I am human කියලා ක්ලික් කරන්න. අන්න එක ටික් එක දාලා තියෙන box එකෙන් ඔයාලට අර යහන ප්‍රශ්නට උත්තරේ දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ start free trial version කියලා තියෙනවා. ඒකෙදි ක්ලික් කරාම subscribe වෙනවා ගාන. ඊට පස්සේ okay let's go කියලා ක්ලික් කරන්න තියෙනවා. හරිද? ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ChatGPT එක අපිට ෆ්‍රී ට්‍රයල් වර්ෂන් එකක් දීලා තියෙනවා. මාසයක් යූස් කරන්න පුළුවන්. බය නැතුව මේව සස්පෙන්ඩ් වෙන්නේ නැහැ. දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක් වෙලා VPN එක දාගෙන වැඩේ කරන්න මට ඒක චෙක් කරන්න බැරි වුණා තාම. VPN එක ඕෆ් කරාම මේක සස්පෙන්ඩ් වේද කියලා. මම දැනට පාවිච්චි කරා VPN එක දාගෙන කිසිම අවුලක් නැහැ. ඔය තියෙන ඔයාලට දෙල් තියෙන පැකේජ් එක ඔයාලට පේනවා ඇති. ඔය වම්මත පැත්තේ කොනේම තියෙන සෙට් එක. ඔය සෙට් එක සෝර වීඩියෝ පවා ජෙනරේට් කරන්න පුළුවන් ඈ. ඒ වගේම ඉමේජ් ජෙනරේෂන්ස් තියෙනවා, අන්ලිමිටඩ් chat තියෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටික ඔක්කොම යූස් කරන්න පුළුවන්. මතක ඇතුව VPN එක දාගෙන වැඩේ කරන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කාඩ් එක දවස් මාස සති 3යි දවස් 4ක් විතර යද්දි කැන්සල් කරන්නත් මතක ඇතුව සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න. මේ බලන්න මම මේක කොච්චර ස්පීඩ් එකද කියලා ඔයාලට පේනවා ඇති. දඩි බිඩි ගාලා මේ ඔක්කොම ටික ආවා. සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන විදිහත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔහොමම නැත්තම් ඔයාලට ඒකත් මේ මිස් වෙනවනේ. දැන් මේ තියෙන්නේ මේක ඕකේ කියලා මම ඔයාලට ඒක කරන විදිහක් පෙන්නන්න. රයිට්. ඔයාලට මේක කැන්සල් කරනවා නම් මෙන්න මෙතන යට තියෙනවා ඔයාගේ නම දාලා තියෙන නම ක්ලික් කරා. ඊට පස්සේ මෙතන තියෙනවා settings වලට ගියා. settings වලට ගියාම මෙතන තියෙනවා account ක්ලික් කරා. account ක්ලික් කරාම මෙතන තියෙනවා manage කියලා. මේ manage කියන එක ක්ලික් කරාම මෙතන තියෙනවා cancel subscription කියලා. සාමාන්‍යයෙන් සති 3යි දවස් 3ක් 4ක් යනකොට මෙන්න මේක කැන්සල් කරලා දාන්න. එතකොට මේක ඔක්කොම කැන්සල් වෙලා යාවි. හරිනේ? මතක ඇතුව මෙන්න මේක චුට්ටක් ඔළුවේ තියාගන්න. හරියටම ඔයාලා අතන සබ් මේක දෙන්න ගියාම දැන් සබ් මේ කාඩ් එක ඇඩ් කරලා පේමන්ට් එක දෙන්න ගියාම කැනඩා නිසා ගන්නෙ නෑ. ඒ වෙලාවට ටග් ගාලා VPN එක ඕෆ් කරලා ලංකාවෙන් සබ් මේ කාඩ් එක පේමන්ට් එක කරන්න. සල්ලි කැපෙන්නේ නැහැ. බය වෙන්න එපා හොඳේ. ලංකාවේ VPN එක ඕෆ් කරලා ලංකාවෙන් පේමන්ට් එක කරලා ටග් ගාලා කැනඩා එකට ලොග් වෙන්න. කිසි ඉෂුව එකක් නැහැ. මේ තියෙන මගේ account එක දැන් මේ මම පාවිච්චි කරන එක මේ තියෙන්නේ. ඉතින් එතකොට මේ මම මේ ඊයේ හදපු account එක ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ ඊයේ ChatGPT එකෙන් හදාගත්ත prompt එකකින් මේ වීඩියෝ එකක් USA page එකට හදපු වීඩියෝ එකක් මෙන් දැක්කද? මේ වගේ ඒවා ඔයාලට හදාගන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව මේකේ ඒ එච්චර prompt එක
යූස් කරලා. ඉතින් ඔන්න ඔය ටික යූස් කරලා වැඩේ කරගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. වැඩේ එහෙනම් ගොඩ දාගන්න කියලා අපි කියනවා හැමෝටම. හරි. එහෙනම් ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් ChatGPT එක දැන් යූස් කරන්න බය නැතුව මොන හරි ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් දෙන්න. අපේ group වලට join වෙන්න. අපේ group එකක් තියෙනවා, WhatsApp group එකක් තියෙනවා, Telegram group එකක් තියෙනවා. දෙකෙන් එකකට join වෙලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. අපි අනිවාර්යෙන් සපෝට් කරනවා. මතක ඇතිව මාසයක් යන්න කලින් අන්තිම සතියේ දවස් 4ක් විතර යද්දී අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න මතක ඇතුව. නැත්තම් වගේ කාඩ් එකෙන් සල්ලි කැපෙන්න පුළුවන්. හැබැයි මම කැමති සල්ලි නැති ෆ්‍රී කියන්නේ සල්ලි නැති කාඩ් එක ඔකට භාවිතා කරන්න. එතකොට ඔයාට හදිසි අමතක වුණා සල්ලි කැපෙන්නේ නැහැ. ඒක නිසා ඒක මතක තියාගෙන මේ වැඩේ කරන්න. මොකද අපි සල්ලි නොදීනේ මේ වැඩේ කරන්නේ ෆ්‍රී. මේ කියන්නේ ට්‍රයිල් වර්ෂන් එකක් අපිට හම්බ වෙන්නේ. එතකොට ට්‍රයිල් වර්ෂන් එක ඉවර වුණාම කාඩ් එකෙන් සල්ලි කැපෙන්න ගන්නවා. එතකොට මතක් වෙලා අන්තිම සතිය ඇතුළත ට්‍රයිල් වර්ෂන් එකෙන් අයින් වෙන්න මතක ඇතුව ඊට පස්සේ ආයි අලුතෙන් මේ විදිහට මාට භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි අර යූසර් නේම් පාස්වර්ඩ් තියෙනනේ Microsoft එකෙන් අපි account එක හදපු ඒක සේව් කරලා තියාගන්න. මොකද සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න යද්දී ඊමේල් එකට කෝඩ් එකක් ආවොත් යූසර් නේම් පාස්වර්ඩ් අනිවාර්යෙන් ඕන වෙනවා අරක කන්ෆර්ම් කරගන්න. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගෙන එනම් වැඩේ දිගටම කරන් යන්න. අපි හිතනවා සාර්ථකව ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. මොන හරි ගැටලුවක් තියුණොත් The Voice අපිව සම්බන්ධ කරගන්න. ජය වේවා. එහෙනම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි රෝක් එකේ වීඩියෝ එකකින් හමු වෙමු. මේකත් කියලා දෙනවා කිව්වා. රෝක් එක ඔයාලට කොහොමද අන්ලිමිටඩ් වීඩියෝ හදන්නේ කියලා එකක් නම් next වීඩියෝ එකකින් කියලා දෙනවා. දෙකම ඔබත් එක්ක කරයින්. ජය වේවා. මෙවන් වීඩියෝ දිගටම නරඹන්න The Voice with you අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.